ආයුබෝවන් අපේ ක්‍රීඩා ලෝලී හිතවතුනි හිතවතියනි ඔබට ජය වේවා ආයු බොහෝ වේවා. ඔබට මතකද එක දිගටම මම අර ලෝක කුසලානය පිළිබඳව කතා කරගෙන ඉන්න කාලේ ඒ දවස් ටිකේ ඔබට එහි මම නිත්‍රි ප්‍රතිඵලය පිළිබඳ දිනක දෙකට හෝ කලින් කිව්වා. ලෝක කුසලානය අවසානයේ දිනාගන්නේ ඉන්දියාවේ කියන එකත් මම කල්ලාතුව ප්‍රකාශ කරා. ඔබට මතකද? ඒ වගේම මම ඒ තරඟ සීමාවන් පිළිබඳව කතා කරගෙන එන දිනවල මෙහි ඇති ඒ වැඩසටහන් ඔබට අපව බලන්න පුළුවන්. මේ ක්‍රීඩාවේ නායකයා දසුන්චාර මේ වර්ෂයේ අවසන් වෙන්නට මත්තෙන් තමන්ගේ තනතුරෙන් එහෙම නැත්නම් කණ්ඩායම් නායක තනතුරෙන් ඉවත් වෙන්නට සිද්ධ වෙනවා කියලාත් මම ප්‍රකාශ කරා. දැන් මට තොරතුරු ලැබීගෙන එන හැටියට ඒක සත්‍යයක් වෙමින් පවතින බව ඔබත් දන්නවා මමත් දන්නවා. දසුන් ශානක මහත්මයා ඉවත් වුණා වගේම දැන් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් මහත්මයා ඉදිරිපත් වෙනවා. ඒ වගේම ඔය ක්‍රීඩා සංගම් පිළිබඳවත් එදා මම යම් කරුණු කාරණා කිව්වා. ඒවත් ඒ ආකාරයෙන් සිද්ධ වෙමින් පවතින බව පේනවා. ඒ වගේම ඔබට තව අනාවැකියක් කියන්න තියෙනවා. ඒ තමයි නවෝ දිනකින් ලබන මාසේ පාපන්දු ලෝක කුසලානිය ආරම්භ වෙනවා. රටවල් 48ක ක්‍රීඩකින් ක්‍රීඩා කණ්ඩායම් මේ තරඟෙට ඉදිරිපත් වෙනවා. මෙහි සත්කාරකත්වය ඇමරිකාව ආදී වගේ මෙහෙම රටවල් කීපයක් ලබා දෙනවා. ක්‍රීඩාව පිළිබඳවත් දිගින් දිගටම ඔබට විස්තර කරන්නට මම බලාපොරොත්තු වෙනවා. දිගින් දිගටම ඒ විස්තර බලා ගන්නට අපිත් එක්ක රැඳී ඉන්න කියලා ඔබට මතක් කර සිටිනවා. ඒ ක්‍රීඩාව පිළිබඳව එන ප්‍රවෘත්ති හැකි ඉක්මනින් ඔබට කියනවා. අපිට බොහෝ දේවල් කියනවා ක්‍රීඩාවේ අනාගතය පිළිබඳවත් කියන්න. ඒ වගේම මම එදත් කිව්වා අදත් කියනවා ලංකාවේ ක්‍රීඩාව මේ ආකාරයට නම් අනාගතයක් නැහැ කියන එකත්. ඒක අනාගතය ගොඩ නගන්නේ කොහොමද කියන එකත් ඊළඟ වීඩියෝවේ මම ක්‍රීඩාව පිළිබඳව කියද්දි ඔබට කියන්න. ඔබට ජය වේවා.